හැමෝටම ඉතින් මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද මම ටිකක් වෙනස් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ප්‍රෙග්නන්ට් අම්මලා ඉන්නවා නම් බලලා බය වෙන්න එපා. මේක දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. බබා ලැබුණට පස්සේ මම මේ වගේ වීඩියෝස් හෙව්වා. හැම තැනම හෙව්වා. හම්බ වුණේම නැහැ. මම එකෝ එක සම්බන්ධව කිසිම දෙයක් කලින් වීඩියෝස් වල කිව්වේ නැහැ. ඒ හේතුව තමයි අම්මලා බය වෙන්න පුළුවන් නිසා. ඒ නිසා මම මේක වෙනමම කරන්න හිතුවා. බර්ත් ස්ටෝරි වල, හොස්පිටලිස්ට් වල ඒ වීඩියෝස් වල එකකවත් දැම්මේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සර්ච් කරාම බලන්න පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන සමහර අම්මලා ඉන්නවා වෙන්න පුළුවන් බබාගේ පළවෙනි එකෝ එක කරලා ආය මාසෙකින් එන්න කියලා ඇති. ඉතින් ඔයගොල්ලන්ට තමයි මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ. මම දන්නවා ඔයගොල්ලෝ ගොඩාක් බයින් ඇත්තේ ඒ ස්කෑන් එක වෙනකන් තුවාලකයක් කොමයි තාම හොඳ වෙලත් නැතුව ඇති. ඉතින් ඔයගොල්ලෝ මාර ප්‍රෙෂර් එකේ ඇත්තේ. මේ වීඩියෝ එක ප්‍රෙග්නන්ට් අම්මලා බලන්න පුළුවන්. ඒ නිසා මම මේක බැලෑරුම්ම කතා කරන්නේ නැතුව සාමාන්‍ය විදියට මට වෙච්ච සිදුවීම කියන්නම්. එතකොට ඉතින් ඔයාලට බය හිතෙන්නේ නැහැ. නිකම්ම මේක නෝමල් කියන එක ඔයාලට දැනේ. ඉතින් බබා ලැබුණට පස්සේ අපි වෝඩ් එකට දානවනේ. ඉතින් හැමදාම උදේට ડોක්ටර්ස්ලා එනවා. ඉතින් මේ ડોක්ටර්ස්ලා බබාව හොඳට චෙක් කරනවා. ඉතින් මේ චෙක් කරද්දී මගේ බබාගේ හાર્ට් එකේ සද්දේ වෙනස් කියලා මෙයාට එකෝ එකක් කරන්න ඕන කියලා තිබුණා. මම මුලින් දැනගෙන ඉඳී නෑ. ඒ ડોක්ටර්ස්ලා අපිට කියන්නේ නෑ. පස්සේ තමයි කියන්නේ බබාගේ එකෝ එකක් කරන්න තියෙනවා ලෑස්ති වෙන්න කියලා. හොස්පිටල් එකේම තමයි කරන්නේ. ඉතින් ඒ හાર્ට් එක ස්කෑන් එකක් කරන්නේ. ඉතින් ගොඩක් දුරට එහෙම සද්ද වෙනස්ව ඇහෙන්නේ හાર્ට් එකේ සිදුරක් තියෙනවා නම්. ඉතින් මම මුලින්ම දන්නේ නෑනේ. මම ওই ගැන දැනගත්ත ගමන් ගොඩාක් බය වුණා ඇඬුවත් එක්ක. හොස්පිටල් එකේදීම මම හස්බන්ඩ්ට කියලා මම ගොඩාක් කලබල වුණා. ඇයි ඉතින් මෙච්චර සම්පූර්ණ බබෙක් මේ ලෝකෙට බිහි කළා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් ඇති කියලා හිතුනහම ඇත්තටම ගොඩක් මම බය වුණා. කොහොම හරි ඔයාලට කියන්න ඕන ඒක ඇත්තටම ගොඩක් බබාලට එහෙම තියෙනවා. ඒ නිසා චුට්ටක්වත් ඔයගොල්ලෝ බය වෙන්න එපා. ප්‍රෙග්නන්ට් අම්මලා ඉන්නවා නම් බොරුවට බය වෙන්න එපා. දැම්ම ඕවා හිතලා. ඉතින් ඒක නෝමල්. ඒක නෝමලි කාලෙත් එක්ක හරියනවා. කලාතුරකින් තමයි බබෙක්ට ඒ සිදුර වැහෙන්නේ නැතිව ඔපරේෂන් එහෙම මොන හරි කරන්න වෙන්නේ. ඉතින් ආයෙත් මම කියනවා බය වෙන්න එපා මේ වීඩියෝ එක බලලා. මොකද මේ වීඩියෝ එක මම ඔයාලට වැඩියෙන්ම කරන්නේ හොයන අම්මලා ඉන්න පුළුවන් නිසා. ඉපදෙනකොට ගොඩක් බබාලට මේක තියනවා කියලා කියනවා. ඉතින් එහෙම නැතුව ඉපදෙන බබාලත් ඉන්නවා. හැබැයි ඉතින් අර වගේ ඉතින් ගොඩක් බබාලට පොඩි සිදුරක් හાર્ට් එකේ තියෙන්න පුළුවන්. එකෝ එකක් කරනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අම්මලා ඉන්නවා නම් මම ඔයාලට කියන්නම්. ඉතින් එකෝ එකක් කරනවා කියන්නේ ඉතින් ස්කෑන් එකක් කරන්නේ. ඒකට බබාගේ හાર્ට් එකේ සිදුරක් තියෙනවා නම් ඒ සිදුරු ප්‍රමාණය ඒ ඔක්කොම දැනගන්න පුළුවන්. ඉතින් මගේ කතාව කියන්නම්. මකින් බබාව අරගෙන ගියා හොස්පිටල් එකේමයි මේ ස්කෑන් එක කරන්නේ. වෙනමම තියෙනවා ලැබ් එකක්. ඒකට අරගෙන යනවා අම්මවයි බබාවයි දෙන්නවම. ඉතින් මගේ බබාගෙත් කරා පොඩි සිදුරක් තියෙනවා කියලා මම දැනගත්තා. ඉතින් හොඳටම බය වුණා මම. ඉතින් ඊට පස්සේ ආයෙ තව මාසෙකින් එන්න කියලා ඒගොල්ලෝ අපිට කාඩ් එකක් දෙනවා. ওই මාසය ඇතුළත නම් මම ගොඩක්ම අවුලෙන් ඉඳී කිසිම දෙයක් දැනගන්න විදිහක් නැති නිසා YouTube එකේ මම සර්ච් කරා, ඉන්ටර්නෙට් සර්ච් කරා. ඉතින් එහෙම කරා. හැබැයි ඉතින් YouTube එකේ මම බැලුවා වීඩියෝස් එකම කෙනෙක්ගේවත් තිබුණේ නැහැ. ડોක්ටර්ස්ලා කරන වීඩියෝස් තිබුණා. ඉතින් මම ඒක වීඩියෝ එකක් දැකලා ඒක දැනගෙන මම ඊට පස්සේ හිත අවුල් වෙන්නේ නැතුව ටිකක් රිලැක්ස් වුණා මේ වීඩියෝ එක අහලා. ඉතින් හස්බන්ඩ්ත් මගේ හිත හැදුවා මේක නෝමල් කියලා. ඒනොට ඉතින් ඒගොල්ලෝ කොච්චර කිව්වල් මම හරිම අවුලෙන් ඉඳියේ. දෙවෙනි ස්කෑන් එක කරනකම්ම, දෙවෙනි එකෝ එක කරනකම්ම. ඉතින් අපි දෙවෙනි එකෝ එකට ගියා. ඔයාලට කියන්න මට දෙයක් තියෙනවා. දැන් පළවෙනි එකෝ එක කරද්දි බබාලා ලැබුණ අලුත නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම නිදිනේ හැරිලා ඉන්නේ නැහැ. හැබැයි දෙවෙනි එකෝ එක කරද්දි එතකොට බබාට මාසයක් වෙලානේ. එතකොට මේගොල්ලෝ යන්තම් සාදයක් ඇහුණත් ඇහැරෙනවා. ඉතින් හැබැයි මේ දෙවෙනි එකෝ එක කරද්දි බබා ඇහැරිලා ඉන්න බෑ. ඇහැරිලා ඉඳියත් මෙයා අඬන්න බෑ. කියන්නේ එකෝ එක හරියට කරනකන් දඟලන්න නැතුව ඉන්න ඕන. පුළුවන් තරම් ඒගොල්ලෝ කියන්නේ බබාවට හොඳට කිරි දීලා එයාව නිදි කරගෙන එකෝ එකට අරගෙන එන්න කියලා. නැත්නම් එකෝ එක හරියට කරන්න බෑ කියලා. ඉතින් බබාගේ දෙවෙනි එකෝ එක කරා දෙවියන්ගේ පිහිටෙන් ඒ සිදුර වැහිලා තිබුණා.
ඉතින් මම ඉවලෙම ඩොක්ටර්ගෙන් ඇහුවා විස්තර. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා ඒක නෝමල් බය වෙන්න එපා කියලා. ආයෙ ඉතින් අවුරුද්දකින් කරන්න කිව්වා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒක ඒගොල්ලෝ ටිකක් ඒක හොයලා බලනවා. ඒක කර කර බලනවා. ඉතින් ගැටලුවක් නැහැ. අවුරුද්දකින් ආයෙ එන්න කිව්වට ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ එහෙම වුණා නම් බය වෙන්න එපා පොඩ්ඩක්වත්. ඉතින් මම හොස්පිටල් එකකින් දුන්න රිපෝට් පෙන්නලාම ඊටු ටික කතා කරන්නම්. මේක තමයි හොස්පිටල් එකෙන් මට දුන්න කාඩ් එක. මේක තමයි කියන්නේ මං ගාව කාඩ් දෙකක් තියෙනවා. මේ පළවෙනි එක මුලින්ම කරපු එක බබා හම්බ වුණ අලුත කරපු කාඩ් එක තමයි මේක. මේ රිපෝට් එකේ ඩොක්ටර්ගේ නමත් ගහලා තියෙන්නේ. හැබැයි මේ ඩොක්ටර් නෙමෙයි බබාගේ එකො එක කරේ. ඒ ඩොක්ටර් යටතේ ඉන්න තව ඩොක්ටර් කෙනෙක් තමයි එකො එක කරේ. ඉතින් බබාගේ නම දාලා නැහැ. මගේ නම තමයි තියෙන්නේ. එකො එකේ කාඩ් එකේ දාලා. ඒකට ඉතින් බබාට නමක් දාලා නැහැ නේ දවස්වල. හම්බ වුණ අලුතනේ. හම්බ වුණ අලුත කියන්නේ ඉතින් හම්බ වෙලා දවස් 2යි කොහොම හරි මගේ බබාව එකො එක කරද්දි මේ සිදුරු ප්‍රමාණය දාලා තියෙන්නේ. ඉතින් මේකෙන් නම් ඉතින් ගොඩක් බයෙන් ඉඳී මේක කරාට පස්සේ දැනගත්තනේ ඉතින් පොඩි සිදුරක් හරි තියෙනවා කියලා. ඉතින් මම හිතනවා මේ දෙයට මුණ දුන්න අම්ම කෙනෙක් ඉන්නවා නම් දැන් ඔයාට තව මාසෙකින් එන්න කියලානේ තියෙන්නේ. ඉතින් මේ මාසේ එනකන් ඇඟිලි ගණගෙන ඇත්තේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න නේද? ඉතින් මට කියන්න තියෙන්නේ බය වෙන්න එපා. මම ඇත්තටම ගොඩක් බයෙන් ඉඳී මම වීඩියෝස් හෙව්වා එක වීඩියෝ එකක්වත් නැහැ. ඩොක්ටර් කෙනෙක් කරපු වීඩියෝ එකක් තිබ්බා. ඒක බලලා තමයි ටිකක් හරි හිත හදාගෙන ඉඳියේ. පළවෙනි සති දෙක නම් මම ඇත්තමයි පිස්සු වගේ තිබුණේ මට. මේ ඊළඟ එක කරලා බලන කම්ම. මේ මට දැන් ආය ඊළඟ එක්කෝ එකට එන්න ඕන දවස ඒගොල්ලෝ දාලා තියෙනවා 2005 අප්‍රේල් මාසේ 30 2010ට එන්න කියලා තියෙන්නේ හොස්පිටල් එකටමයි. තමයි ඊළඟ කාඩ් එක පෙන්නන්නම්. මේ තමයි මට දෙවනියට දුන්න කාඩ් එක. මේ දවසේ තමයි ඉතින් මම ගොඩක් බයෙන්ම ගිය දවස. මොකද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම දැන් මේ කොයිකේ නෝමල් කිව්වා බය වෙන්න එපා කිව්වා. හැබැයි ඉතින් මට දැන් අවුරුද්දකින් ආයෙ යන්න තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඒ වෙලෙම ඒ ඩොක්ටර්ගෙන් ඇහුවා ඒක කරද්දිම ඔයගොල්ලෝ අහන්න නැතුව ඉන්න එපා. ඒ වෙලාවටම අහන්න. බය වෙලා එන්න එපා අහන්න නැතුව මේ මොකද තත්ත්වය කියලා අහලා බලන්න. ඉතින් ඒ ඩොක්ටර් හරි හොඳයි කරන එක්කෙනා කතා කරනවා ඒගොල්ලෝ. ඉතින් මට ඉතින් ඩොක්ටර් කිව්වා නෝමල් කියලා. හම්බෙන් තමයි බබෙක්ට ඒ සිදුර වැහෙන්නේ නැත්තේ. එහෙම වුණාම ඉතින් පොඩි ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. ඒ ඔපරේෂන් එක කරාට පස්සේ මම දැනවත් චුටි බබෙක් ඉන්නවා. එයා දැන් ෂොක් එකකට ඉන්නවා. එයා දැන් මම හිතන්නේ අවුරුදු 2ක් විතර ඇති. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මාස 6න් මං හිතන්නේ සිදුර වැහිලා නැත්තම් මාස 6ේදී මං හිතන විදිහට ඒ ඔපරේෂන් එක කරන්නේ. මම ඇත්තටම ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැ. ඉතින් එහෙම ඔපරේෂන් එකක් කරන්න තියෙනවා නම් බබෙට ඔය අම්මට මට කියන්න තියෙන්නේ බය වෙන්න එපා. ඉතින් හිත හදාගෙන බබාගේ ඔපරේෂන් එක කරගන්න. ඉතින් බබා ටිකක් ලොකු වුණාට පස්සේ තමයි සිදුර වැහිලා නැත්තම් ඒ ඔපරේෂන් එක කරන්නේ. ඒ නිසා ඉතින් ඔයගොල්ලෝ බය වෙන්න එපා. අහම්බෙන් ඉතින් එක්කෙනෙක්ගේ තමයි ඉතින් මේ විදිහට සිදුර වැහෙන්නේ නැත්. ඒ නිසා ඔයගොල්ලෝ කලබල වෙන්න නැතුව ඉන්න. බය වෙන්න එපා පොඩ්ඩක්වත්. ඔයාගේ බබාගෙත් ඒ සිදුර වැහිලා තියෙන්නේ අනිවාර්යයෙන්ම. කොහොමද ඉතින් මාස යනකොට ඒ සිදුරු වැහෙනවා. ඒක හරිම නෝමල් දෙයක්. ඉතින් මේ ටික තමයි මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන උනේ. මට මොන හරි මග ඇරුණු තැන් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න. මම රිප්ලයි කරන්න. ඉතින් මම එහෙනම් මෙතනින් මේ වීඩියෝ ඉවර කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනට එන්නම්. බයි.